Hi guys. Hi guys. ඔන්න ඉතින් අද ආවා අලුත් විදිහේ vlog එකක් එක්ක අද අපි කරන්න යන්නේ මොකක්ද කියලා දැනටමත් ඔයගොල්ලෝ චුට්ටක් දන්නව ඇති. ෆුඩ් චැලෙන්ජ් එකක් තමයි කරන්නේ. මේ මෝඩ් රංගිත් එක්ක ෆුඩ් චැලෙන්ජ් එකක් කරන්න. පරිදිනෙක් කරා මොකද කරන්නේ? පරිදිනෙක් කෙනාට මේ දෙහි බෑයක් තියෙනවා ඒක කන්න ඕනේ. no reaction. කිසිම මූණ වෙනසක් පෙන්වන්න නැතුව මෙන්න මේ දෙහි බෑයම කන්න ඕනේ. Okay. ඊට පස්සේ අපි අද හදාගෙන තියෙන්නේ මේ ලංකන් රාමෙන් එකනේ කොරියන් රාමෙන් එක. දෙන්නටම එකම සයිස් එකම විදිහේ පෝෂන් දෙකක් හදාගෙන තියෙන්නේ. හොර කරාද? එතකොට මම තමයි හැදුවේ. මම කිසිම හොරයක් කරේ නෑ. එතකොට අපි මේක කන්න ඕනේ විනාඩි 10ක් ඇතුළත. ඔව් විනාඩි 10ක් ඇතුළත. ඉක්මනට කණෙක් කෙනා තමයි විනාඩි 10ක් ඇතුළත වැඩිම ප්‍රමාණයක් කාලා තියෙන කෙනා තමයි දිනුම්. ඒ වගේම අපිට කන්න තියෙන්නේ මේක මෙන්න මේ වගේ චූටි කෑරප්පුවකින් ඔයාලට පේනවා ඇති මේක මාර පොඩි මේක අනික හෙනට නැවෙනවත් එක්ක මේක කන්න තියෙන්නේ මේ පොඩි කෑරප්පුවෙන් විනාඩි 10ක් ඇතුළත වැඩිපුරම කාලා තියෙන එක්කෙනා තමයි දිනන්නේ. පරදින එක්කෙනාට ඉතින් දෙහි බෑ තමයි කන්න තියෙන්නේ. ඉතින් මට නම් ගාඩ නැහැ මොකද මන්නේ දිනන්නේ. ඉතින් මට ඒක කිසි ගාණක් නැහැ. වතුරක් තියෙනවා. බලමු. One, two, three. 1, 2, cha-cha-cha. Stop it. Get some help. Dili na to. Mala. Mala. Kalau sebagai udah
එහෙනම් මන්දින්නේ. එහෙනම් ඉතින් බන් තමයි මේ චැලෙන්ජ් එක දින්නේ. කෑල්ලක්වත් ඉතුරුන්නේ නැහැ. සෝරි. මෙයා හොර කරා. මම එළියට ගිය වෙලාවේ මගේ එකත් හැදුවේ මෙයා. හපු මන් නම් කෑල්ලක්වත් ගත්තේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. දැම්මෙත් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. දෙන්නටම එකම ගානේ පෝෂණයක් තමයි තිබ්බේ. මේ පරාජය බාර ගන්න බැරුව තමයි මම මෙතන කියවන්නේ. කොටවට ඉදවිලායි. හරි පොඩ්ඩක් ඉන්න අත් හොදගෙන එන්නම් අත්වල මේ නූඩල්ස් ටග්ගල ඔයගොල්ලෝ හම්බෙන්න වරසක් දෙයිද මම මේ කටවටේ මෙහෙ දනවා ඔයාගේ මගේ මේ කටවටේ දැවෙන්න ගන්නකො අවඩල්ලා බතවයි දිද්දේ මම මෙයා හොර කරා ගයිස්. මම එළියට ගිය වෙලාවේ මෙයා මේකට දාලා තියෙනවා මගේ එකට තව. ඔයාලා දැක්කද මෙයා එළියට යනව නෑනේ. මම දෙන්නගේ පෝෂන් දෙක අම්මගේ ඉස්සරහා ගහන්න හදලා ගානට පිඟානට දැම්මා. මම නංගි මම මේ ඔයාට මේ වැඩිය දැම්මේ නෑ. හරි. දැන් චැලෙන්ජ් නම් චැලෙන්ජ්. මොකද්ද කිව්වා අපි පරදිනෙක් කෙනාට මෙන්න මේ ලස්සන දෙහි බෑයම කන්න ඕනේ කිව්වනේ. no reaction. ඔයා දැන් මේ දෙහි බෑයම කන්න ඕන නම්. දෙහි බෑයම කමු අපි. නැත්. කන්න ඕනේ දැන් කියලා අහනවා. කන්න ඕනේ. ඔයා මේ මෙහෙත් හරලා. මේ මෙතනත් හරලා. අන්න ලස්සනට මේ හලන්නට වැඩේ කරා. මේකෙන් අපිට එක පළු දෙක ගන්න තියෙන්නේ ගයිස්. නෑ පළු දෙකක් කියලා නෑ මම මේක ලස්සනට පළු දෙකකට වෙන් කරේ මේක පව් හින්දා මේ පොඩි පළුව තියලා මම ලොකු පළුව දෙන්නම් කන්නේ පව් නෙති පළවෙනි චැලෙන්ජ් එක නැත්තම් මේ ආයි මාත් එක්ක චැලෙන්ජ් කරන්නේ no reaction බලමු අපිට යාම් දීපෝ තාම මෙහෙන් මගේ පුපුරු ගහනවා ගයිස් මගේ කටේ උෂ්ණයට මේ තුවාලයක් දාලා තියෙනවා. මම ඒත් කොහොම හරි කෑවා. ඒ උඩට වැඩක් නැහැ අන්තිම ජයග්‍රහණය තමයි වටින්නේ. කන්නේ. ඔව් කන්න ඕනේ. අර වැඩේනේ මේ කලින් වීඩියෝ එක රෙකෝඩ් වෙලා දැන් මෙයා මේ දෙහිපළුව කෑවා. ඉතින් මේක රෙකෝඩ් වෙලා නැහැ නේ. ඒකින්ද අපි ආයි මෙයාට මේ දෙහිපළුව දෙනවා කන්න. කොහොමද බෑම කන්න ඕනේ කියලා කිව්වේ. කන්න. No reaction. මටම තමයි හැමදාම ටොප්. Come on. 3, 2, 1. Come on. 3, 2, 1. No reaction. Right. මොකද්ද? අදත් වඩා පුළුවන් නම් මම කොච්චර පුළුවන්ද මෙතන? එහෙනම් අපි මේ හැමදාම මේ ඒවා පරදින්න මම දෙහිපළුව ගන්න දෙන්නම් කන්න නේද අනේ. well done. හරි. එහෙනම් අද ඔය විදිහට තමයි අපේ ෆුඩ් චැලෙන්ජ් එක ඉවරුනේ. ඔයාලට මොකද කියන්නේ? වැඩක් නැහැ මේව චැලෙන්ජ් නෙමෙයි. මොකද මෙයා කලින් හොර කරා. මම නම් හොර කරේ නෑ. මට ඕන තැනක කියන්න පුළුවන් මම හොර කරේ නෑ කියලා. මම ඊටම සාධාරණ විදිහට තමයි මේ තැනක ඉදිරිපත් උනේ. ඉතින් next time ඔයාලට මොන වගේ ෆුඩ් චැලෙන්ජ් එකක්ද අපි කරන්න ඕනේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මෙයත් එක්කම ෆුඩ් චැලෙන්ජ් කරන්න ඕනේද කියලාත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. මං ශානෝ. ටටා